ඩ්‍රෙස් කරගෙන ඉවර වෙලා පොඩි වීඩියෝ එකක් ගත්තා ඔයාලට පෙන්වන්න අද මගේ අවුට්ෆිට් එක මොන වගේද කියලා. මේ ඉතින් අපි පළවෙනි ෂොප් එකට යන ගම. පොඩක් ලැජ්ජයිත් වගේ ටග් ගාලා අපේ නංගි වීඩියෝ කරන එක නතර කරා. දැන් ඔය පළවෙනි ෆිට් ඔන් එකට යන ගමන් තමයි තියෙන්නේ. ඔය බ්ලවුස් එකට මම ගොඩක් ආස වුණා. ඒ චුට්ටක් ඕපන් වැඩි වගේ. ඉතින් ඒක හින්දා මම ඒක ගත්තේ නැහැ. ඕපන් වැඩි කිව්වේ මම මේක අඳින්න හිතන් ඉන්න තැනට මේ බ්ලවුස් එක එච්චර සෙට් වෙන්නේ නැහැ කියලා මට හිතුණා. ඊට පස්සේ ඉතින් තව තේරුවා ඉතින්. ඒත් මගේ හිතට හරියන්නේම තිබුණේ නැහැ. ඔන්න ඔය ගවුමට නම් ආස හිතුණා. හැබැයි ඒකේ ප්‍රයිස් එකට ඒක වර්ත් නැහැ කියලා හිතුණා. හැබැයි ඇඳම හරිම ලස්සනයි. බලන්නකෝ. දැන් මේ ඇඳුම් ගොඩකුත් එකතු කරගෙන තව ඒවා තියෙනවද කියලා බල ඇවිදිනවා. ගොඩාක් වෙලා ඇවිද හිටියා. ඒත් මුකුත් ගත්තේ නැහැ. මේ ඉතින් මම සිලෙක්ට් කරගත්තු ඇඳුම් ටිකත් අරගෙන ෆිට ඔන් කරන්න තමයි යන්නේ. මම ඔයාලට කිව්වේ කියුට් ගවුම කියලා. මෙන්න මේ ගවුම තමයි. මේක ඇත්තටම ලස්සනයි. හරිම කියුට්. ඒ වුණාට ඒ ප්‍රයිස් එකට එච්චර වර්ත් නැහැ කියලා හිතුණා. මොකද අපේ අම්මත් ලස්සනට මහනවනේ. එයාට කියලා මහ ගන්නත් පුළුවන් කියලා හිතුණා. ඊට පස්සේ දැන් මේ අපේ නංගි වීඩියෝ කර එනවා. එයාවත් පේනවනේ. ඉතින් එයා මේ ලැජ්ජාවේ තමයි ඉන්නේ. අයියෝ මාවත් පේනවනේ කියලා. මේ තියෙන්නේ ඊළඟ ෂොප් එක. මේ ඔයාලා හැමෝම දන්නේ ස්කෙච්කෝ එක. ඕකේ ඔය ෆිට් ඔන්ස් දෙක තුනක් මං කරා. ඔය ඩෙනිම් එකටයි টොප් එකටයි මට ආසෙ හිතුණා. ඊට පස්සේ ආයිමත් මං අර කලින් ඇඳ টොප් එකම ආයි ඇඳා. හැබැයි මං ඒ টොප් එක ගත්තේ නැහැ. ඒත් දැන් හිතනවා අපරාධේ টොප් එක ගන්න තිබුණේ කියලා. දන්නවනේ ඉතින් ගෑල්ලම වුණාම ඔහම තමයි. මේ ඉතින් අපි දෙන්නට බඩගින්නක් ඇවිල්ලා අපි ආවා කන්න. අපි අද ඕඩර් කරන්න ආවේ බිරියානි එකක්. මම මේකේ බිරියානි එක කලින් try කරලා තියෙනවා. ඒ බිරියානි එක නම් ඇත්තටම රසයි. ඒත් බලන්නකෝ අද මොකද උනේ කියලා. දැන් මේ ඉතින් අපි දෙන්න ඕඩර් කරපු ටික අපිට ගෙනත් දෙනකම් chill එකේ ඉන්නවා. හැබැයි ටිකක් ඕඩර් එක ලැබෙන්නත් පරක්කු වුණා. කෑම එක ආවා. ඔය තමයි ඕඩර් කරපු බිරියානි දෙකයි garlic bread එකයි. රස පාටට තිබුණා. ඒ වුණාට පළවෙනි පාර කාපු තරම් අද ඒක මට සෙට් වුණේ නැහැ. ඒකේ අර බිරියානි එකේ එන ස්පයිසස් රහ ටිකක් වැඩි වගේ. මට ඇත්තටම සෙට් වුණේ නැහැ පළවෙනි පාර කාපු තරම්. මං ඒ හින්දා ටිකයි තමයි කෑවේ. දැන් ඉතින් garlic bread එක රස ඇති කියලා ඒක කන්න තමයි හැදුවේ. ඒකත් ඒ වුණාට garlic රස නම් ටිකක් අඩුයි. මං හිතපු තරම්ම රසක් තිබුණේ නැහැ. හැබැයි මේ හම්බුන සෝස් එක නම් මාරම චීසි. garlic රස නැති වුණාට මේ garlic bread එකේ අමුතු ටේස්ට් එකක් තිබුණා. මට බිරියානි එකට වඩා garlic bread එක හොඳයි. ඒ හින්දා මගේ බඩ පිරුණා. මේ ඉතින් නංගි අහනවා මොකද බිරියානි එක ඉතුරු කරේ කියලා. ඉතින් ඇත්තටම මට ඒක එච්චර සෙට් වුණේ නැහැ. මේ ඔයාලට පේනවනේ ඉතින් මං කෑවේ කොච්චරද කියලා. හැබැයි අපේ නංගි නම්
ඔක්කොම ඉවර කරා. මට මේ අපරාධි ගත්තේ කියලා හිත ඉන්න ගම. ඊට පස්සේ නංගි මගේ එකත් අරගෙන එයා කෑවා. එයාට නම් ඒක හොඳට සෙට් වෙලා. ඒක නිසා එයා දෙකම කෑවා. ඊළඟට අපි ගියා ෂූ ෂොප් එකකට. මට හීල්ස් දෙකක් බලන්න. මේ වීඩියෝ එක කර ඉන්නකොට ඒකේ කෙනෙක් අපේ පිටිපස්සෙන් එනවා. එයා හිතන්නේ අපි හොරගම් කරන්න ඇවිල්ලාද කියලාද කොහෙද. අපිට ලැජ්ජත් හිතුණා. ඒ වුණාට ඔන්න ඔහේ කමක් නැහැ කියලා අපි දෙන්න වීඩියෝ එක කරා. ඊළඟට අපි දෙන්න ආවා බින්චුන් එකට. අපි දෙන්න ඕඩර් කරේ ස්ට්‍රෝබෙරි බෝබා ජස්මින් මිල්ක් ටී එකයි බ්‍රවුන් ෂුගර් බෝබා මිල්ක් ටී එකයි. ස්ට්‍රෝ එක දාගන්න ගිහිල්ලා පොඩ්ඩක් ඉතින් අවුල් වුණා. දන්නේ නැද්ද? මට ඉතින් ওই වගේ වැඩ කරගන්න ටිකක් අමාරුයි. නානවා තමයි ඉතින්. ඇත්තටම ඒක නම් රසයි. එහෙම ලොකු අවුලක් නැහැ. හැබැයි ඉතින් කට්ටිය මේ පොලිමේ ඉන්න තරම් නම් ලොකු රසක් නැහැ. ඉතින් අද vlog එක මෙතනින් ඉවරයි. ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරා නම් like කරලා subscribe කරන්න. Thanks for watching.